ඉන්න වාඩි වෙනකම් වෙන්න. අපු මේ වාඩි වෙවි කතා කර කර ඉන්න මම මෙතනට ආවේ නැහැ. ඔයාගිල මම හිටින්න කියනවා. ලොකු නෝනා උඩ කාමරේ ඉන්නවා. මං ගිහිල්ලා එක්කන් එන්නම්කෝ. ඉතින් මහත්තයා ඇවිල්ලා වාඩි වෙන්නකෝ. ඉතින් මේ පිටමනුස්ස එක්කම ඉන්නේ දුරබරට වෙලා ඉන්නේ. අප්පොච්චියෝ මේ අපේ පුංචි මහත්තයානේ. මං ඒත් බැලුවා කවුද මේ කෑ ගහන්නේ කියලා. දැන් එතකොට තමුනුත් ඉන්නේ මෙහෙද? මොකද අප්පුට තනියම වැඩ ටික කරගන්න බෑ කියලා කියනවාද? එහෙම දෙයක් නෙවෙයි පුංචි මහත්තයා. ලොකු නෝනා ටික දවසකට මෙහි නතර වෙන්න කියලා ආවේ. ඉතින් මටත් එන්න කිව්වා උදව්වට. ඔව්. එහෙනම් උඹලා සේරම මේ ගෙදර හිටපල්ලා. මට එක විනාඩියක්වත් මේ ගෙදර තව ඉන්න ඕනේ නැහැ. හරි? අප්පු ඊළ මම එකෙන් කීයකින් ලොකු නෝනා කාමරේ හාන්සි වෙලා ඉන්නේ. හිසේ කැක්කමක් ඇවිල්ලා. දැන් කතා කරන්න කිව්වොත් මටත් එක බැනුම් අහන්න වෙනවා. අනේ පුංචි මහත්තයා. පහළ කාමරේ මම පුංචි මහත්තයාගේ ඇඳුම් ටික පිළිවෙලට තිබ්බා. මහත්තයා ටික විවේක ගන්නකෝ ඇවිල්ලා. මොකක්? දැන් ඔයාලා මගේ ඇඳුමුත් අරගෙන ආවද? කවුද කිව්වේ මගේ ඇඳුම් අරගෙන එන්න කියලා? ලොකු නෝනා කිව්වා. මං ඉතින් පුංචි මහත්තයාගේ ඇඳුම් ටික පැක් කරගෙන අරගෙන ආවා. එහෙමද? එහෙනම් ඒ පැක් කරගෙන ආපු විදියටම ආයෙත් පැක් කරලා වහනට දාන්න. යකෝ මේක මාරඩක් වුණානේ. ලංකාවට එන්න කියලා වද දෙනවා. ආවට පස්සේ මට ආස දැනකට නිදහසේ යන්න බෑ. පුංචි මහත්තයා මේ ගෙදරට වැඩිය මේ ගෙදර කොච්චර නිදහස්ද? ඔහොම ඉන්නකෝ මහත්තයා. මම බීම එකක් හදාගෙන එන්නම්කෝ. පුංචි මහත්තයලා දුවලා බැලලා සතුටු හිටියේ ගෙදරනේ මේක. මට අද වගේ මතකයි බේබිලා දෙන්නගේ දඟ වැඩ. ඇයි දැන් කියලා වෙනසක් ඈ? පුංචි මහත්තයා පොඩි කාලේ වගේමයි. කොයි වෙලෙත් කේන්ති ගන්නවා. මේ ඔයාලා දෙන්නම මගෙන් මුකුත් අහගන්න නැතුව ඉන්නවද? හරි? අපුවා හොඳටම දන්නවා මම මට බනින්නේ නැහැ කියලා. හරි? මට කියලා ඒ දෙක කරගන්න එපා. එක එක විකාර කතා කියවලා. මමී මම මමීට කිව්වා මට මෙහි ඉන්න බෑ කියලා. මට යනවනේ මට අතුර දෙන්න. අනේ මගේ පුතේ අපි ටික දවසක් තව මෙහි ඉමු.